ආයුබෝවන් ඔයාලා හැම දෙනාටම. ඔයාලා විතා ආදරෙන් මගේ සීකිචන් චැනල් එකට පිළිගන්නවා. අද අපි අපේ කේශ කලාපය නැත්තම් කොණ්ඩේ පෝෂණය කරන්න ආයුර්වේද තෙලක් හදමු. මේ තියෙන්නේ කරපිංචා. අපේ ගෙදර නම් සරුවට කරපිංචා ගහ වැවිලා තියෙනවා. මං ඒකෙන් කිනිති කිහිපයක් මේ විදිහට කඩා ගන්නවා. කරපිංචා ටිකක් වැඩි වුණත් කමක් නැහැ. ඊළඟට මම ගෙදරම හිටවලා තියෙනවා ගොටුකොළ. මේ තියෙන්නේ ගොටුකොළ. මම ඒකෙන් කොළ මුල් කිහිපෙකුත් කඩා ගන්නවා. මේ වගේ මිටක් ඇති ගොටුකොළ. ඊළඟට පොඩි රෝස්මරි පැලයක් තියෙනවා මගේ ගෙදර. ඒකෙන් පුංචි කිනිත්තක් කඩා ගන්නවා. දැන් මේ ටික ඔක්කොම එකතු කරලා ගෙදර තියෙන තව දේවලුත් අපි එකතු කරලා බලමු කොහොමද මේ ඖෂධීය තෙල් වර්ගය හදාගන්නේ කියලා. මම දැන් මේකට උළුහාල් ඇට කිහිපයක්, රතු ලූණු ගෙඩි කිහිපයකුත් අරගෙන තියෙනවා. ඊළඟට අපි කරන්නේ බ්ලෙන්ඩර් එකක් අරගෙන මේ ද්‍රව්‍ය ඔක්කොම මේකට එකතු කරලා හොඳින් අඹර ගන්නවා. මේ තියෙන්නේ අපි අඹරගත්ත ඒ ද්‍රව්‍ය ටික. හොඳටම අඹර ගන්නවා මේ විදිහට. ඊළඟට භාජනයක් ලිපේ තියලා ඒ අඹරගත්ත ද්‍රව්‍ය ටික අපි ඒකට එකතු කරනවා. ඊළඟට පොල් තෙල් ස්වල්පයක් එකතු කරලා අපි මේක මද ගින්දරේ, ඒ කියන්නේ අඩු ගින්දරේ හිමීට රත් කර ගන්නවා. මම මේක සතියකට වගේ හදන්නේ. ඒක නිසා පොල් තෙල් පොඩි ප්‍රමාණයයි මම එකතු කෙරුවේ. දැන් මේ බලන්න හිමීට මේක රත් වෙනවා. අඩු ගින්දරේ මේක රත් වෙනවා. ඊට පස්සේ අපි ලිප ඕෆ් කරලා භාජනය පොඩ්ඩක් ඇල කරනවා. ඇල කරලා තියෙද්දි තෙල් ටික මේ විදිහට බේරිලා එක තැනකට එකතු වෙනවා. මං හැන්දකින් තද කරලා ඉතුරු තෙල් ටිකත් මේ වගේ ගන්නවා. පැයක් දෙකක් මම මේක මේ විදිහට තියලා ඊට පස්සේ හිමීට පුංචි පෙනරයකින් පෙරා ගන්නවා. මේ බලන්න කොළ පාටට ලස්සනට අපේ තෙල් ටික හැදිලා. මේක සතියකටත් නෙමේ සති දෙක තුනක් පාවිච්චි කරන්නත් පුළුවන්. පෝෂණයයි අතින් ඉතාමත් ඉහළයි. කොණ්ඩෙට හොඳ පෝෂණයක් මේ තෙල් එකෙන් ලැබෙනවා. ඕගොල්ලොත් ඉතින් හදලා කොණ්ඩෙට මේක ගාලා බලන්න කොහොමද ප්‍රතිඵල කියලා.